දන්නවද යාළුවනේ ඔන්න අපි ආසාවෙන් බලන් ඉඳපු ඒ දවස උදා වුණා. කඩිමුඩියේ ලෑස්ති වෙලා පාන්දරින්ම දන්නවද මේ කොහෙද යන්න හදන්නේ කියලා? පුළුවන් නම් ගෙස් කරන්න බලන්න. ඔයාලා නම් දන්නවනේ ඉතින් thumbnail එක හින්දා. මාස ගානක් තිස්සේ ඇඟිලි ගෙන ඉඳපු ඒ ගමන යන අතරමඟ අපි උදේට කෑම කන්න හයිවේ සර්විස් ඒරියා එකෙන් තමයි නතර කරේ. සුදුමැනික ඒ අම්මි හදපු රසම රස සීනි සම්බල් එක්ක පාන් තමයි උදේට කෑවේ. ඉතින් අපි අපේ උදේ කෑම එක රස විඳලා අපේ ගමන ඉතුරු ටික යන්න පිටත් වුණා. අපේ ගමනාන්තය උනේ දකුණු පළාතේ පිහිටි එලායා රිසෝට් උණවටුනයි. ඉතින් ගාල්ලේ ආවොත් නොයාම බැරි තැනක් නේ මාදුගඟේ බෝට් සෆාරි එක. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ බෝට් සෆාරි එක යන්න. ඔන්න ඉතින් අපි ලහි ලහියේ බෝට් එකට නැගලා සෆාරි එක ආරම්භ කරා. කවදාවත් නොදුටු ඉස්සන් කොටු ඒ වගේ දේවල් දැක්කා. පන්සලුත් කිහිපයක්ම තිබුණා. ඔන්න බලන්නකෝ මේ තියෙන්නේ කිරලා බීම එහෙම බොන්න තියෙන තැනක්. එදා නම් වහලා තිබුණේ. මෙන්න මෙතනත් අපි ආසාවෙන් බලා හිටපු තැනක්. බලන්නකෝ කවුද අපිට තෙරපි එක දෙන්නේ කියලා. ඇත්තටම මාරම විනෝදයි. මේ කෑන් වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේ හැම කොටුවකම විවිධ වර්ගයේ මාළුන් ඉන්නවා. ඒ ඕන එකකින් අපිට තෙරපි එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඕන් එතනින් පිටත් වෙලා අපි නැවතත් සෆාරි එක ආරම්භ කරා. කඩලාන ශාක මැදින්
ඒවා බින්ගෙවල් විදිහට තමයි හැදිලා තිබුණේ. ඔන්න ඉතින් ඒ යන අතරමඟ මේ වගේ පුංචි කඩවල් තිබ්බා කිරල බිය මෙහෙම බොන්න. එදා නම් ඉතින් ඒවා වහලා තිබුණේ. මෙන්න මේක තමයි සත පහේ දූපත. පොඩි දේවාලයක් වගේත් පෙනුණා. ඔන්න ඉතින් මේ විදිහට පැය 2ක් විතර බෝට් සෆාරි එක ගියා. ඔන්න අපි මේ පන්සල ළඟින් නතර කරලා එතන බැහැලා වැඳ පුදා ගන්න ගියා. තම කොද්දුවේ පන්සල තමයි මේ තියෙන්නේ. මේක ලොකු දූපතක් නෙවෙයි මාදුගංගේ. ඒ වුණාට මේක තමයි මේ ලොකු පන්සල මෙතන තියෙන්නේ. දූපතවල තියෙන පන්සල් වල ලොකු පන්සල. පේන තැනින් තමයි අපි ගමන පටන් ගත්තේ. ඊට පස්සේ මෙහෙම ගහලා අපි ආවා මෙතන පන්සල. දැන් ආපහු ගමන ඉවර කරන්නේ. ඔන්න අපේ බෝට් සෆාරි එකේ නිමාව තමයි මේ. ඔන්න ගමන ආරම්භ කරපු තැනටම ආයෙත් අපි ආවා. ඔන්න ඉතින් ඒ ගමන අතරමඟදී හික්කඩුව බීච් එකත් අමතක කළේ නැහැ. මොන අදලා සුදුමැණිකේ බය නැති වුණා. හික්කඩුව බීච් එක ආවට පස්සේ ඔන් සුදුමැණිකේ බය නැති වුණා. ජීවිතේ සුන්දර මතක විදිහට ඉතුරු වන්නේ මේ වගේ ගෙවෙන ලස්සන ආදරණීය මොහොතවල් නේද? ඒ හින්දා අපි ලැබෙන හැම මොහොතක්ම ලස්සන මතකයක් ඉතුරු වෙන විදිහට ආදරණීයව ගෙවන්න උත්සාහ කරන්න ඕනි. දැන් නම් හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. අමුතු. ඇත්තටම අමුතුම ස්ථානයක තියෙන අමුතුම රෙස්ටෝරන්ට් එකක්. කෑමත් හිත දිව පිනවන සුළුයි. ඉතින් අපි දවල්ට හොඳට අමුතු රෙස්ටෝරන්ට් එකෙන් කෑවා. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ පිටිපස්සේ කොටස බීච් එකට යාබදව තියෙන හින්දා කෑම කන ගමන් බීච් එක දිහාත් බලාගෙන ඉන්න පුළුවන්. ඔන්න අපි අපේ සුන්දර නවාතැන වන එලායා රිසෝට් වෙත පිවිසියා.
nice ah. Place එක දාලා ආර වීව එකක් තියෙන්නේ. හරිම මිත්‍රශීලී විදියට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා අපිව පිළිගත්තා. ඔන්න එතන ඩොකියුමන්ට්ස් වල වැඩ ඉවර වෙලා අපේ රූම්ස් වලට අපිව එක්කන් ගියා. अन्न छोटे मन के बीच अन्न उड़ते हैं मैं थे मैं कहने थे इन्फिनिटी बंदा Yeah. इन्फिनिटी बंदा बस Camera him last year again. අපි රූම්ස් දෙකක් තමයි බුක් කරේ. අම්මිලාට වෙනමයි අපි තුන් දෙනාට වෙනමයි. අන්න අපේ රූම් එක. අනේ මාරම නිදහස් තැනක්. බිසි ඒකාකාරී ලයිෆ් එකත් එක්ක ගත කරපු ඒ පහුගිය දවස් මොහොතකට අමතක වුණා. මෙතන බැල්කනි එක බීච් වීව් එකක් තියෙන්නේ. ආනම ලස්සනයි. ඔන්න අපි සුදුමනික කොහේ යන්නද ලෑස්තිලා ඉන්නේ? කොහෙන්ද? ෆෝල් යන්න. ඔන්න ඉතින් අපි ටිකක් රෙස්ට් කරලා ෆෝල් එකට ගියා. මේක ඉතින් ඉන්ෆිනිටි ෆෝල් එකක් හින්දා මුහුදේ ඉන්නා වගේ තමයි දැනෙන්නේ. අපි ඉතින් පැයක් දෙකක් විතර ෆෝල් එකේ හිටියා. ඔන්න ඉතින් හස්බන්ඩ් නම් ඉතින් වතුරක් දැක්කොත් කිමිදෙන පිස්සුව එනවා. ඔහම ෆෝල් එකේ ඉඳලා අපි රූම්ස් වලට ආවා. ඔන්න සුදුමැණිකට නම් ඉතින් සෙල්ලම් කරන්න ඕනි වෙලා. මොකද මේකේ සෙල්ලම් බඩු එයාලට සෙල්ලම් කරන්න ගොඩක් තිබ්බා. සුදුමැණිකට සෙල්ලම් කරන්න. දැන් අපි දෙන්න සෙල්ලම් කරන්න යන්නේ. මේ හරි බලමු. අපි ඉතින් මොකුත් නෑ. හරි. ඔයාලා මෙතනින් හරියට ප්ලේස් කරන්න මම දෙන්න ගන්න. ඔන්න ඉතින් අපි වැඩි වේලාවක් ගන්න නැතුව හවස් වෙනකොටම ගාලු කොටුවට යන්න පිටත් වුණා. ඇත්තටම මම පළමු වතාවට තමයි ගාලු කොටුව දැක්කේ. හිතන් හිතියට වඩා ගොඩාක් විශාලයි. ඉතින් අපි මුළු හවස් වරුවම ගාලු කොටුවේ ගත කළා. අඳුර වැටෙනවා දැනුනේවත් නැහැ. ඉර බැහැගෙන යනකම්ම අපි කට්ටියම ඉඳගෙන බලාගෙන හිටියා.
අඳුර වැටෙනවත් එක්කම අපි යන්න පිටත් වුණා. මම ගාල්ලේ ආවට පස්සේ යන්න ආසාවෙන්ම හිටපු තැනට තමයි මේ යන්නේ. ඇත්තටම මං ආසයි රැට මේ ලස්සන ගාලු කොටුව අවට තියෙන ලේන් වල ඇවිදින්න. ඔන්න ඉතින් ඒ ආසාවත් ඉෂ්ට කරගත්තා. අපි ඉතින් කකුල් රිදෙනකම් ඇවිදලා ඩිනර් එකට අපේ නවාතැනට යාමට පිටත් වුණා. යමුකෝ ඉතින් අපිත් එක්කම ඔයාලා එතන විශේෂ වැඩකුත් තව ලෑස්ති කරලා තියෙනවා. බලමු නයිට් එක කොහොමද කියලා. වව්. ඔන්න ඉතින් අපි රූම්ස් වලට ගිහින් ඉක්මනට ඩිනර් එකට යන්න ලෑස්ති වුණා. ඇත්තටම ගොඩාක් බඩගින්නේ තමයි හිටියේ ඒ වෙලාවේ. ඇවිදලා මහන්සිත්නේ. ඔන්න ඉතින් එක එක කෑම වර්ග ගොඩායි. බුෆේ ක්‍රමයට තමයි සර්ව් කරලා තිබුණේ. අපි ඉතින් හැම එකෙම වගේ ටික ටික අරගෙන රස බැලුවා. එතන ස්ටාෆ් එකත් මාරම විදිහට ෆ්‍රෙන්ඩ්ලි, හරිම හොඳයි. ඔන්න බලන්නකෝ මං කියව සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. එදා තමයි අපේ අම්මිගේ බර්ත්ඩේ එක. එයාටත් ඉතින් සුබම සුබ පන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සර්ප්‍රයිස් එකත් රිසෝට් එකෙන්ම තමයි ලෑස්ති කරලා තිබුණේ. තව ටිකක් පේන්න හොඳට. ඉතින් අපි ඩිනර් එක එහෙම අරගෙන එහෙමම රූම්ස් වලට ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ මට නම් හොඳටම මහන්සි. මම ඉක්මනට වොෂ් දාලා නිදාගන්න ගියා. තාත්තයි දුවයි නම් ඉතින් ටික වෙලාවක් හිටියා. Hi, good morning යාළුවනේ. husband and බබයි තාම නම් ඉඳී. අපි බලමු මේ දැන් උදේ 6ක් වෙලා තියෙන්නේ. එළිය view එක කොහොමද කියලා. එතන view එක උදේටත් ලස්සනයි. ඈතින් නැව්
බෝට් එහෙම යනවා පේන උදේට ගොඩාක් තිබුණා ඒ වෙලාවේ. රතනින් පේන ඉන්ෆිනිටි ෆෝල් එක. මේක මේන් එක. ඔය අපිට තියෙන කිඩ්ස් ෆෝල් එකයි තාත් ෆෝල් එක. ෆෝල්ස් තුනක් තියෙනවා. ඔන්න දැන් මම මේ තේ එකක් හදා ගන්න ඕන. ඔන්න ඉතින් මම අපිට තේ එකක් එහෙම හදාගන්න ලෑස්ති කරා. ඒ අතරේ සුදුමෙනිකෙත් නැගිටලා හිටියා. සුදුමෙනිකේ ඔයා ආලිලානේ මදේට මොනවද වුණ? මොනවද හදන්න එක? තී එකක් හදන්න? Nescafe. ඔන්න ඉතින් අපි තේ එකක් හදාගෙන මෙතනට වෙලා උදේ තේ එක බිව්වා. මෙතන ටික වෙලාවක් හිටියා ඉතින්. ෆොටෝස් ගත්තා, වීඩියෝ කරා. ඒක මනිකට සතුටුයිද? මොකද හිතන්නේ? ඔන්න ඉතින් අපි වොෂ් එහෙම දාලා බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ලෑස්ති වුණා. ඔන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ තමයි අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ. ඉතින් එහෙම රක් වෙනකොට නම් ගොඩාක් දුකයි. ඒත් ඉතින් හැම දෙයකටම සමුගැනීමක් තියෙන්න එපේ. බ්‍රෙක්ෆාස්ට් එකෙත් එක එක කෑම වර්ග තිබුණා. ඉංග්‍රීසි විදියට, සිංහල විදියට මේ හැම විදියකටම තිබ්බා. හරිය එන්ට්‍රන්ස් එක මෙතනත් ෆූල් එකක් තියෙනවා. කිඩ්ස් ෆූල් එකත් එක්කම අපි ඉතින් මෙතනත් ටික වේලාවක් ඉන්න මතක කරේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ වෙලාව තිබුණ හින්දා අපි ෆූල් එකටත් ගියා. ඊට පස්සේ ඉතින් අපිට යන්න වෙලාව හරි.
අපි ඉතින් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපේ ඊළඟ ගමන වෙන තල්පේ බීච් එකට යන්න පිටත් වුණා. මෙතනදී නම් අපේ බබා ඉඳාගෙන හිටියේ මම ඒ හින්දා බීච් එකට බැස්සේ නැහැ. හස්බන්ඩ්ුයි මල්ලි අපේ තාත්ති විතරයි ගියේ. මයි අම්මි බබයි ඉඳගෙන බලාගෙන හිටියා. මං ගිය පාර ඇවිල්ලා මේකෙන් එහා පැත්තකට මාරුණා යටි. එහෙම පුළුවන්ද? අපේ පුතා උඩ වදිනවා ආරම්භනා යටින්ම එන්න ඕනේ. එහෙමද? මෙතන නම් සෑහෙන වෙලාවක් ඉන්න වුණා. අම්මට කිව්වේ බාන්නේ. ඔබෙරි බාන්නේ අකෝ. අම්මේ. ඉතින් ඒ වෙලාවේ 4ට විතර ඇති. අපි දවල්ට කෑවේ ඒ වෙලාවේ. හයිවේ ෆියුෂන් කියන රෙස්ටෝරන්ට් එකෙන් තමයි අපි කෑවේ. ඒකෙත් කෑම එක ගොඩාක් රසට තිබුණා. ඔන්න ඉතින් ඒ විදිහට තමයි අපේ ලස්සන දවස් දෙකක් ගෙවුනේ.